සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාට. ඉතින් අද කතා කරන්නේ e-commerce application එකට අදාළ හතරවෙනි වීඩියෝ එක. අ, එතකොට අපි කතා කරන්නේ මේ තියෙන මෙන්න මෙතන මේදී sign in part page එකේ තියෙන මෙන්න මේ remember me කියන ඔප්ෂන් එක ගැනයි. ඉතින් අපි back end එකේම පටන් ගමු ඉස්සල්ලාම. ඉන්ඩෙක්ස් එකේ තමයි මේ remember එක. මේදී ඔයාලට පේනවා ඇති මේදී මෙතන තමයි අපි remember මේ පාර්ට් එක කරලා තියෙන්නේ. අපි ඉස්සල්ලා මෙතනට චෙක් බොක්ස් එකක් අරගෙන චෙක් බොක්ස් එකේ ID එක remember me කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි කලින් වගේ මෙතන දැන් මේ තියෙන sign in බටන් එක තියෙනවා. sign in බටන් එක ක්ලික් කරලා ගියාම JS එකට යනවා. JS එකේ script JS එකට. ඊට පස්සේ එතනින් මේ get element by ID එකද remember me එක දීලා තියෙනවා. ඊට පස්සේ remember me එක මෙතනින් data form method වලින් store කරලා ඒක යවනවා sign in process එකට. මේ තියෙන්නේ data form data වලින් store කරගෙන තියෙන එක. එතකොට එතනින් අපි යනවා sign in process එකට. මේ තියෙන sign in process එක. ඊට පස්සේ එතකොට මේ තියෙන remember me එක අපි මේකේ dollar sign remember me මගේ remember එක data store කරගෙන තියෙනවා. එතකොට store කරගෙන තියෙන password email හරිද බලලා ඩොලර් සයින් රිමෙම්බර් මී චෙක් කරගන්නවා true ද false ද කියලා. ඉතින් ඒක true නම් එතකොට ඒක true නම් සේව් කරගන්නවා. false නම් ඒක empty විදිහට මේ තියෙනවට set cookies එක empty විදිහට තියන්න මේව කරගන්නවා. ඊට පස්සේ අපි බලමු එතකොට මේක කොහොමද වෙන්නේ කියලා. මේ තියෙන sign in page එක ඒකට මම දී ගන්නවා කලින් වගේ කලින්ම ගහපු අපි email එකයි password එක දෙනවා. ඊට පස්සේ අපි password එක දෙමු. දැන් මෙතන remember me නැතුව sign in දෙනවා. එතකොට බලන්න cookies එකේ මොකුත් දෙන්නේ නැහැ. නේ? දැන් එතකොට ඔම් බලන්න ආයෙ දැන් remember me දානවා. එතකොට remember me දාලා sign in දෙනවා. නේද? email එක යමු password එක. ඒ දෙක save කරගන්න එතකොට. ඉතින් ඒක තමයි remember me කියන්නේ. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.